හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි මෙච්චර දවසක් බලාගෙන හිටපු දේ ගැන කියන්නේ දිනෙත්මින් හංසනාට එන්න කියලා කියන දේ ගැන කියන්න තමයි මම ඔයාලට හදන්නේ. ඉතින් ඇත්තටම හංසනා දිනෙත්මින්ගේ කාමරයට ගියාට පස්සේ දිනෙත්මින් හොඳටම පණිනවනේ හංසනාට. ඇත්තටම ඉතින් හංසනා කරපු කිසිම වැරැද්දක් නැහැ. නමුත් ඉතින් දිනෙත්මින්ගේ හිතේ තියෙන ප්‍රශ්නයත් එක්ක ඇත්තටම දිනෙත්මින් මේ වෙනකොටත් ඒ වෙච්ච සිද්ධියත් එක්ක බිඳවනවා හිතින්. ඉතින් කොහොම වුණත් ඇත්තටම දිනෙත්මින්ගේ හිතේ තියෙන මේ දුක නැති කරන්න පුළුවන් එකම කෙනා හංසනා විතරයි කියන එක හැමෝම දන්නවා. හැබැයි ඉතින් හංසනා දන්නේ නැහනේ දිනෙත්මින්ගේ හිතේ මොන ප්‍රශ්නේ තියෙනවද කියලා. ඒක නිසා තමයි හංසනා අහන්නේ මොකද සර්ට තියෙන ප්‍රශ්නේ කියලා. නමුත් ඉතින් එයාගේ හිතේ තියෙන වේදනාවත් එක්ක එයාට මේ හැම දෙයකදීම එයාගේ ප්‍රශ්නේ ගැන අහන කෙනත් එක්ක තමයි කේන්ති යන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මානසික පීඩනයකින් තමයි ඉන්නේ දිනෙත්මින් මේ වෙලාවේදී. ඒක නිසාම තමයි හංසනාට බැනලා එලවගත්තේ. කොහොම වුණත් ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ දිනෙත්මින් යථා තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි දිනෙත්මින්ට හිතෙන්නේ මං ඒ කළේ වැරැද්දක් කියලා. ඇත්තටම ඉතින් දිනෙත්මින් එහෙම වැරැද්ද තේරුම් ගන්න වෙලාවකොට සිද්ධ වෙලා තියෙන දේ සිද්ධ වෙලා ඉවරයි. ඇත්තටම ඉතින් හංසනා මේ වෙලාවේදී එයා හිතනවා දිනෙත්මින්ට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයාටත් ඕනකම තියෙන්නේ මේ ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න. අන්න ඒක නිසාම ඉතින් කොහොම වුණත් දිනෙත්මින් මේ වෙලාවේදී හංසනාට එන්න කියලා පණිවිඩයක් යවලා තමන්ගේ හිතේ තියෙන හැම දෙයක්ම හංසනාට කියන්න ඕන කියලා දිනෙත්මින් තීරණය කරනවා. ඒක නිසාම තමයි දිනෙත්මින් මේ වෙලාවක් කරගන්නවා හංසනාට තමන්ට සිද්ධ වෙච්ච ඒ අවාසනාවන්ත සිද්ධිය හැම දෙයක්ම කියන්න. ඇත්තටම ඉතින් හංසනා බලාපොරොත්තු වෙන්නේ ඒක. දිනෙත්මින්ගේ හිතේ මේ වද දෙන ප්‍රශ්නය මොකද්ද කියන එක. ඉතින් ඒ හැම දෙයකටම මූණ දෙන්න ශක්තිය ගන්න දිනෙත්මින්ට හයියක් වෙන්නේ හංසනා කියලා මම ඔයාලට කියනවා. ඉතින් ඉදිරියේදී හංසනා මේ ප්‍රශ්නේදී මැදිහත් වෙලා දිනෙත්මින්ගේ හිතේ තියෙන මේ වේදනාව නැති කරලා මේ ප්‍රශ්නේ සදහටම निराකරණය කරන්න හංසනාට පුළුවන්කම ලැබේවි. ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න තවදුරටත් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.